ඉතින් කොහොමද ඔයාලට? අදත් අපි දෙන්නටම නිවාඩු දවසක්. මම අද මුලින්ම vlog එක පටන් ගන්න අපි හැමෝම කන්නාස රසම රස කෑමකින්. මොකද අද අපි දෙන්නට හිතුණා අද උදේට කිරිබත් කන්න ඕනි කියලා. මම ආසේ කිරිබත් නිවුනට පස්සේ කන්න. හස්බන්ඩ් නම් උණු එහෙම බෙදාගෙන කන්න ගත්තා. ඉතින් මම කිරිබත් එක ටිකක් නිවනකන් ආව මගේ පැල ටිකට පොඩ්ඩක් සාත්තු කරන්න. අපේ ගෙදර පාරයිනේ තියෙන හින්දාද මන්දා ගස්වල කොළ හැමතිස්සෙම දූවිලි වලින් පිරෙනවා. අපි කොච්චර ජනෙල් වහගෙන හිටියත් අනේ මන්දා කොහෙන් එනවද කියලා දූවිලි. ඉතින් මම නිතරම වගේ මෙහෙම පිහදානවා නැත්තම් ඒ කොළ නිකන් වෙලිලා වගේ යනවනේ. මේ වෝල් ආට් එක මම ගත්ත ෂේන් එකෙන් මම මාරම ආසයි මේකට. මොකද අපේ ගෙදර බෙත්තිවල ගාලා තියෙන්නේ ඕෆ් වයිට්. ඒ වගේම අපේ ගෙදර තියෙන අනිත් බඩු වලටත් මේක මාරටම ගැලපෙනවා. අනික මේ වගේ ඒවට මම හරිම ආසයි. මේක ලී වලින් කරලා තියෙන්නේ. හැබැයි චුට්ටක්වත් බර නැහැ. ඒ වගේමයි බිත්තියෙන් මහා ලොකු ඉඩක් යන්නේ නැහැ. ඒකෙන්ද මට නම් ඒකට මාරම ආසයි. කිරිබත් කවපු හින්දා අපි දෙන්නට චූටි කම්මැලිකමක් එක්ක නිදිමතක් ආවා. ඉතින් මම ටක් ගාලා අපි දෙන්නට මොන කෝපි එකක් හදාගත්තා. ගොඩක් අය ඔය ඩුබායි චොක්ලට් කියන්නේ කුනාෆා චොක්ලට් එක. ඉතින් ඒ චොක්ලට් එක වගේම හදපු කේක් එකක් තමයි මේක. චොක්ලට් ලේයර්ස් එක කුනාෆා ලේයර්ස් දෙකක් තියෙන්නේ. අර චොක්ලට් එකට වඩා මට මේක රසයි. චොක්ලට් එකේ මොකද චොක්ලට් ලේයර් එක ගොඩක් ඝනකමක් නැහැනේ. ඒකින්ද ගොඩක්ම කැවෙන්නේ අපිට කුනාෆා ටික. මේකේ එහෙම නෑ. කේක් ලේයර්ස් එක චොක්ලට් ලේයර් එකක් නේ තියෙන්නේ. ඉතින් මාරම රසයි මේක මට නම්. නළුවා හැඩාද අපේ අවශ්‍යම මොල් එකට මේක මේ අලුතෙන් ඕපන් කරේ. කලින් තිබුණා රිනෝවේෂන් වලට වහලා තිබ්බේ. මේ තියෙන එකක් තියෙනවා. ඒක හින්දින් මම ඩක්රවුමක් දාන්න, දඩයක් දාන්න. චොන්නම එකක් තියෙනවා. සෙන්පන් එකක් දාන්න. ලස්සනයි මෝල් එකනේ.
කොටයි හරි 34 තිබ්බනම් හරියට ඇති මේ මෙතන බලන්න මෙතන දිගාරින්න කලින් බලන්න අපරාධේ මේ මිනිස්සු නවන්න එපා අපෝ මේ කට්ටිය ඔක්කොම ඇදලා තියෙන්නේ ඉතින් ෆර්නේ මේ තිරමිසු කැපචිනෝකට මම බැලලා ඉන්න මම සලප්පයික මම try කරපු පළවෙනි කලිසම ඒකට මම ආසයි ඒකේ කට් එකට මම හරිම ආසයි අනිවාර්යෙන් ගන්නවා මම මේක මට සුදු පාට කලිසමකුත් ගන්න ඕන වුණා හැබැයි ඒක ගොඩක් තද වැඩි ඒකට මම ආස නැහැ ඒකින්ද ඒක ගන්නෙ නැහැ මම 3 පෙන්නන්න ගිහින් 5 පෙන්නුවේ මේ එකම පැටර්න් එකෙන් මම කලිසම් 5ක් try කරා එකක්වත් හරි ගියේ නෑ හැබැයි මේකට මම ආසයි ෆෝන් එකෙන් හරියට පෙවුන් නැති වුණාට මේක ඇඳම මාරම කම්ෆර්ටබල් මේක මම් පැන්ට් එකක් ලූස් වුණාට ඒක මාරම ලස්සනයි මම අනිවාර්යෙන් ගන්නවා මේක එකක් හරි Yawa sampai pantai gede. අද ඉස්සෙල්ලා මේ ගන්නකන් ඉඳලා තමයි මං ගන්නෙ. අද යාගේ කාඩ් එකෙන් ගන්නෙ. ඒකෙන්ද මම patiently ඉන්නවා. ඒකේ පොඩි චෙක් එකක් තියෙනවානේ හීනියට ප්ලේන් නෙමෙයි ස්ප්ලෑෂ් එකටත් දාවා අද මට වඩා මෙයා තමයි ගත්තේ කමන්නේ මගේ ඕඩර් එකෙන් හින්දා නේ දැන් සතුටුයිද බඩගිනි අපි දැනන් හිටියේ නෑ මෝල් එකේ ෆුඩ් කෝට් එක තාම ඕපන් කරලා නෑ කියලා. ඉතින් අපි හිතාගෙන හිටියේ වැඩ ඔක්කොම ඉවර කරගෙන හිමීට කනවා කියලා. ඒ වුණාට ඒක ඕපන් කරලා නෑ. ඉතින් දැන් අපි ටක් ගාලා ගෙදර ගිහිල්ලාම තමයි කන්නේ. මේ පාසල් එක ඩෙලිවර් වුණේ ඊයේ හවස. මම ඇඩ්‍රස් දාලා තියුණේ මම වැඩ කරන තැනට. ඉතින් ඒක ගන්න උනේ නැහැ මොකද මං ඊයේ මෝර්නින් shift එක හින්දා. ඉතින් අපි ගෙදර එන ගමන් මං වැඩ කරන තැනට ගිහිල්ලා මේ පාසල් එකත් අරගෙනම තමයි ගෙදර ආවේ. මේකේ තියෙන්නේ අපි දෙන්නගේ hair serum එක.
නාන්සි. ඉතින් අපි දෙන්න අද කෑම කඩෙන් ඕඩර් කරා. අපි දෙන්නට හිතුණා අද මොමෝ කන්න ඕනේ කියලා. ඔයාලා දන්නවා ඇති. මේක නේපාල් කෑමක්. හරියට නිකන් ඩම්ප්ලින් වගේමයි. ඊට වඩා චුට්ටක් වෙනස්. මොකද සමහර වෙලාවට එයාලා සමහර මොමෝ ඇතුළට දාන මස් එකත් එක්ක පොඩි කරි එකක් වගේ දානවා. දවසක් අපි ගිහින් කෑවා එක කඩේකින්. ඒ කඩේ නම් රස නැහැ. ඊට පස්සේ ආයෙත් දවසක අපි මේ කඩෙන්ම ඕඩර් කරලා ගෙන්නගෙන කෑවා. මේ කඩේ මොමෝ නම් මාරම රසයි. ඉතින් අපි ආයෙත් ඒකෙන්ම ඕඩර් කරා. කන්න විදිය පොඩ්ඩක් වෙනස් වань. පානිපූරි අන්න වැටුණා ඇතුළට. අපි හිතුවේ කා ගන්න බැරි වෙයි කියලා දැන්ටම භාගයක් කිව්වනේ. මාර රසයිනේ. මොළු. මං දැන් හදන්නේ කොණ්ඩෙට තෙල් ගාගන්න. ඉස්සෙල්ලම කොණ්ඩේ හොඳට අවුල් කඩා ගන්න ඕන. ඒ වගේම කොණ්ඩෙට තෙල් ගන්න කලින් මේ විදිහට විනාඩි 3-4ක් හොඳට කොණ්ඩේ පීර ගන්න ඕන. හොඳට ස්කැල්ප් එකත් එක්ක. එහෙම නැත්නම් ඔයාලට ඩර්මරෝල් එකක් තියෙනවා නම් ඒකෙනුත් ස්කැල්ප් එක ඩර්මරෝල් කරගත්තම ගොඩාක් හොඳට තෙල් එක ස්කැල්ප් එකට වදිනවා. තෙල් හරි ඔයා ගාන සීරම් එකක් හරි ඕනම දෙයක් පාවිච්චි කරන්න කලින් මේ විදියට කොණ්ඩේ ඩර්මරෝල් කරගන්න. ඔයාට එහෙම එකක් නැත්තම් පනාවෙන් හොඳට ස්කැල්ප් එකට වදින්න පීර ගන්න ඕන. මේ සීරම් එක ස්කැල්ප් එකට තමයි ගොඩක්ම හොඳ. හැබැයි මම රෝඩ්ස් වලත් චුට්ටක් ගන්නවා. හස්බන්ඩ් ස්කැල්ප් එකේ තෙල් ගාපු හින්දා මම දැන් රෝඩ්ස් වල චුට්ටක් ගාගත්තා අපහු. මේකේ සුවඳට නම් මාර මාසයි. මැන්ඩරින් සුවඳක් තියෙන ගෑවට පස්සේ මාරම සුවඳයි ඒක. ඉතින් අද දවසේ ওই විදිහට තමයි ගෙවුනේ. මට හිතුණා ප්ලේන් ටී එකක් බොන්න ඕනි කියලා රැවලා. ඉතින් ආයෙත් සතියකින් හම්බ වෙනකන් ඔයාලට ලස්සනම සතියක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගෙන් එන්නම්.